අයිබෝවන් හරිත ටීවී නර්මන ඔබට හරිම සුපුරුදු ස්ථානයකට අපි ඇවිල්ලා ඉන්නේ මේ චයින ලංකා এডুকেෂන් ආයතනයේ අපි හැමදාම චයින ලංකා এডুকেෂන් ආයතනයත් සමග කතා බහ කරනවා විස්තර බෙදා හදා ගන්නවා. ඉතින් අද අපි සූදානම් වෙලා තියෙනවා අත්දැකීම් එක්කම ඒ විස්තර බෙදා හදා ගන්න. විශේෂ දෙවරක් අපත් සමග ඉන්නවා. මම මුලින්ම වුණ හඳුන්වා දෙන්නම්. මහාචාර්ය සුගන්ධිකා සුරේෂ් මහත්මිය ආයිබෝවන් කියලා පිළිගන්නවා. ඒ වගේම තමයි සුපුරුදු ඔහු කළමනාකාර අධ්‍යක්ෂක චයින ලංකා এডুকেෂන් ආයතනයේ WD සමන්ත මහත්මයා ආයිබෝවන් කියලා පිළිගන්නවා. අපි මුලින්ම දැනගන්න කැමතියි මේ සමන්ත මහත්මයාගෙන් අපි කෙනෙක්ගේ විශ්වාසයක් දිනා ගන්න එක හරි අපහසු කාර්යයක් නේ. ඒ වගේම තමයි මේ විශ්වාසය දිනාගත්තත් කාලයක් තියාගන්න එක ඒක අපහසු කාර්යයක්. හැබැයි චයින ලංකා এডুকেෂන් ආයතනය අවුරුදු 20ක් පුරාවට දෙමාපියන්ගේ මේ රටේ ජනතාවගේ විශ්වාසය එක ලෙස රැකගෙන තියෙනවා. චයින ලංකා এডুকেෂන් ආයතනය කොහොමද අවුරුදු 20ක් පුරාවට මේ විශ්වාසය රැකගත්තේ? ඔවචානේ ඇත්තරම දැන් 2001 වසරේ ඉඳලා බලනකොට අවුරුදු 20කටත් වැඩි කාලයක් වෙනවා. ළමයින් අපිට විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් 2000කට වැඩි ප්‍රමාණයක් මහජන චීනයේ විශ්වවිද්‍යාල 15කට වැඩි ප්‍රමාණයකට යොමු කරන්න පුළුවන් වෙලා තියෙනවා. ඉතින් ඔබතුමී කිව්වා වගේ ඇතම මේක ව්‍යාපාරයක්ම නෙමෙයි. ව්‍යාපාරයට තියා ගිහිල්ලා මොකද මේ දරුවෝ A levels ඉවර වෙලා ඒගොල්ලෝ විශ්වවිද්‍යාලයට යොමු කරලා විශ්වවිද්‍යාලයෙන් පස්සේ අවුරුදු 4ක් සාමාන්‍ය උපාධිය ඊට පස්සේ ඒගොල්ලෝ MBBS වගේ නම් අවුරුදු 6ක් ඉන්ටර්න් එකත් එක්ක අවුරුදු 6ක් වෙනවා. ඉතින් මේ කාලේ ඉවර වෙලා ලංකාවට ඇවිල්ලා ලංකාවේ ERPM part 1 part 2 exam දෙක ඉවර වෙනකන් ගොඩාක් වෙලාවට මේ බොහෝ දෙනෙක් එකට ඉන්නවා. ඉතින් මේක පොඩි ගමනක් නෙමෙයි. අද පේරන්ට් කෙනෙක් ඇවිල්ලා දරුවගේ ડોකියුමන්ට්ස් ළමයාත් එක්ක බාර දීලා අපිට බායි කියලා යන වැඩක් නෙමෙයි. එතනින් එහාට අවුරුදු 4ක් අපේ ෆෝන් එක 24 hours මේගොල්ලන්ට විවෘතයි. මොකද අවුරුදු 3ක් ගිහිල්ලා දරුවෙකුට ප්‍රශ්නයක් වුණොත් අපි දන්නේ නැහැ කියන්න බෑ. අපිට කරන්න බෑ කියන්න බෑ. උදාහරණයක් විදිහට මේ ඔබ කතා කරන වෙලාවෙත් එක දරුවෙක්ගේ තාත්තා කෙනෙක් මේ වෙලාවේ પાස්පෝර්ට් කන්තෝරුවේ ඔහුගේ પાස්පෝර්ට් එක ගන්නවා පාණ්ඩේ සර්විස් දාලා. මොකද එතුමාට ලබන සතියේ එතුමාගේ දියණියගේ ඔපරේෂන් එකක් වෙලා යන්න තියෙනවා. ඉතින් මේ දක්වා අපිට කරන්න පුළුවන් හැම දෙයක්ම ඒ දරුවා වෙනුවෙන් කරන්න පුළුවන් හැම දෙයක්ම කළා ඒ ඔපරේෂන් එක ගොඩාක් සාර්ථක වෙලා කිසිම ගැටලුවක් නැතුව දරුවා නිරෝගීව දැන් යුනිවර්සිටි එකේ ඉන්නවා. ඉතින් අපි විශ්වාස කරනවා අපි විශාල කාලයක් අරගෙන පහුගිය අවුරුදු 20 තුරාට අපේ ජීවිතය මම හිතන්නේ මේ මහාචාර්යතුමියත් ඒ වගේම අපේ ජීවිතයත් ඒ දරුවොත් එක්කම තමයි මේ කාලේ ගත වුනේ. ඉතින් අපිත් වයසෙන් භාගයට භාගයක්ම මේ දරුවොත් එක්කම තමයි ගත කරේ. ඇත්තට වශයෙන්ම අපි පුද්ගලිකව ගොඩාක් සතුටු වෙනවා මේ වගේ අයත් එක්ක ඉන්න ලැබීම. දරුවොත් එක්ක ඉඳලා ඒගොල්ලෝ දැන් ඇකඩමික්ස්ලා, ඒගොල්ලෝ ප්‍රොෆෙෂනල්ස්ලා, ඒගොල්ලෝ විවිධ තරාතිරම් වල ඉන්න අය, ඒගොල්ලෝ කන්සල්ටන්ට්ලා ඉන්නවා, ඒ වගේම සීනියර් ඉන්ජිනියර්ස්ලා ඉන්නවා, ලෝකේ හොස්පිටල් වල අයිතිකරුවරු ඉන්නවා. ඉතින් අපිට මුංචි සතුටකුත් තියෙනවා මේ ගමන ආපු ගමන් මාර්ගය ගැන. සමන්ත මහත්මයා එහෙම කියනකොට මම මේ ඊළඟට හැරෙනවා සුගන්ධිකා මහත්මියගේ පැත්තට. දැන් ඔබතුමියගේ දියණිය චයින ලංකා এডুকেෂන් ආයතනය හරහා විදේශගත වෙලා තියෙන මේ වෙනකොට අධ්‍යාපනය ලබනවා. කොහොමද චයින ලංකා එඩියුකේෂන් ආයතනයත් සමග සම්බන්ධ වුනේ? කොහොමද ඒ අත්දැකීම? ඇත්තටම මේ චයින ලංකා ආයතනය ගැන දැන්වීම අපේ WhatsApp group එකක් හරහා තමයි දැනගන්න ලැබුණේ. ඉතින් ඒ අවස්ථාවේ මම මගේ දුවට මේ උසස් අධ්‍යාපනය සඳහා ගොඩක් රටවල් වල තියෙන මේ වැඩසටහන් ගැන සොයමින් හිටියේ. ඉතින් මම ඒ වෙලාවේ කතා කරලා අර විස්තර ටික දැනගෙන ඉවර වෙලා ඊට පස්සේ මම ආවා මේ ආයතනයට. ඇත්තටම මේ ඊට පසුව තමයි අපි දන්නේ චයින ලංකා ආයතනයේ ඩොක්ටර් භාග්‍යා සහ ඩොක්ටර් මිස්ටර් සමන්තව මගේ මහත්තයා හොඳින්ම දන්නවා. ඒක පසුව දැනගත්තේ. නමුත් ඊට කලින් මම කතා කරපු අවස්ථාවේ ඉඳලම මාව ගයිඩ් කරලා මම දුවත් එක්ක ඇවිල්ලා විස්තර ඔක්කොම කතා කරාට පස්සේ ඒ කියන්නේ ඒ පුංචි කාලේදී ඒගොල්ලන් ඒ දක්වපු සැලකිල්ල හරිම මේ වටිනවා. ඉතින් ඒ කියන්නේ ඒක කිසිම දැනුම්කමක් තියෙන බව දැනගෙන නෙමෙයි. ඉතින් ඒ සේවය තමයි ඒගොල්ලෝ හැමෝටම දෙන්නේ. ඉතින් ඒක තමයි අගය කළ යුතු දේ.
පස්සේ තමයි අපේ අඳුර බව දැනගත්තේ පස්සේ. ඉතින් විශේෂයෙන්ම මට කියන්න ඕනේ දැන් අපි උසස් අධ්‍යාපනයට ගොඩක් දරුවන්ව පිට රටවල් වලට යවනවා ලංකාවෙන්. ඉතින් ඒකේ අවශ්‍යතාවය ඇති වෙන්නේ දැන් අපි කොළඹ දිස්ත්‍රික්කය ගත්තොත් ඒ තුනක් ගත්ත දරුවෙකුට විශ්වවිද්‍යාලය යන්න පුළුවන් සයන්ස් මැත්ස් වලින් අපි හිතමු වෛද්‍ය ශාස්ත්‍රයට හෝ ඉංජිනේරු ශාස්ත්‍රයට බොහෝ විට නමුත් B2යි C1ක් හෝ A2යි B1ක් ගත්ත දරුවටත් සමහර වෙලාවට අවශ්‍ය කෝස් එක කරන්න විශ්වවිද්‍යාලවලට යන්න ලැබෙන්නේ නැහැ. ඉතින් ඒ වගේ අවස්ථාවන් සහ විශේෂ කෝසස් තියෙනවා දැන් අපි හිතමු කෙමිකල් එන්ජිනියරින් වගේ කෝස් එකක් ඊට අමතරව ඒරොනොටික්ස් වගේ ගොඩක් තියෙනවා මේ විවිධ ක්ෂේත්‍ර ඒ ක්ෂේත්‍රවලට යන්න අපිට අර ඒ තුන ගත්තේ නැත්නම් අර අපේ හැමතිස්සෙම අපි කතා වෙනවා නම් සෙකන්ඩ් බෙස්ට් ලොට් එකක් ගැන අපි කතා වෙනවා මම දැන් උගන්වනවා අවුරුදු 25කට වැඩිය විශ්වවිද්‍යාලේ. ඉතින් අර සෙකන්ඩ් බෙස්ට් ලොට් එකට ඇත්තටම යන්න මිස්ටර් සමන්තත් දන්නවා මේ අපිට අර දරුවන්ට අවශ්‍ය ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් එක කරන්න යන්න හම්බ වෙන්නේ නැහැ. ඒගොල්ලන්ට යන්න පුළුවන් ලංකාවේ ඒගොල්ලන්ට තියෙනවා මේ ජීව විද්‍යාව එහෙම නැත්නම් අනිත් උපාධි වලට යන්න පුළුවන්. නමුත් අර ඒගොල්ලෝ ඊටාම දක්ෂ ළමයි වුණත් අර අවස්ථාව ලැබෙන්නේ නැහැ. ඉතින් අනිත් අතට තමයි මම දැන් ගොඩක් ආයතන වලට කතා කරලා බැලුවා සහ මට දැන් මගේම යාළුවෝ පස්සේ ඒගොල්ලෝ රෙකමන්ඩ් කරලා යවන්න ඕගොල්ලෝ චීනට යවන්න බය වෙන්න එපා. ඒ කියන්නේ ඇත්තටම දැන් චීන කියපුවාම දැන් මගේ පෞද්ගලිකව මගේ නෑදෑයෝ ඉන්නෝ ගොඩක් රටවල් වල. ඉතින් ඒගොල්ලෝ හැමෝම හදයි චීනට යවන්න. ඇයි ඕගොල්ලෝ UK යවන්නේ නැත්තේ? ඇයි අපිට කැනඩා වලට යවන්නේ නැත්තේ? ඇයි දෝ ඕස්ට්‍රේලියා යවන්නේ නැත්තේ? ඇයි වගේ අහනවා. නමුත් ඒ රටවල් වල අපි හිතමු දැන් පාඨමාලා ගාස්තුව අපි ගත්තොත් අවුරුද්දකට ඩොලර් 35000ක් කියන්නේ අපේ මුදලින් රුපියල් කෝටියක් වගේ. ඒතර අපි අවුරුදු 4කට ඒගොල්ලෝ පාර්ට් ටයිම් වැඩ කරත් අපි දරුවොත් මහන්සි වෙන්න ඕන අපිත් මහන්සි වෙන්න ඕන. ඒ හා සමානවම ඒ ක්වොලිටි එකේ අධ්‍යාපනයක් අපි චීනයෙන් ලබා ගන්නවා නම් ඉතාමත්ම සාධාරණයි ඒගොල්ලන්ගේ අය කිරීම. දැන් ලෝකේ අපි රෑන්කින් බලනවනේ යුනිවර්සිටි දැන් 16 රෑන්කින් තියෙන යුනිවර්සිටිස් දෙකක එකක් චීනයේ සහ එකක් තියෙන්නේ USA නම් ඒ දෙකේ ගණන් බැලුවහම ඒ ලොකු වෙනස තියෙනවා. අපි අවුරුද්දකට කෝටියක් වියදම් කරන්න ඕන අර රටක. නමුත් අපිට ඒ කෝටිය ඇතුළතදී ඩිග්‍රී එකේ සෑහෙන දේවල් කරගන්න පුළුවන් අපිට චීනයේ ඉන්නවා නම් ඒ විදිහම ඒ ක්වොලිටි එකේම අධ්‍යාපනයක් එක්ක. ඉතින් ඒකත් අපි බැලුවා මොකද දැන් අපිට තව පුතෙකුත් ඉන්නවා. එතකොට අපිට හදිස්සියේ ආවත් යවන්න වුණොත් එහෙම අපිට ඒක කරන්න පුළුවන් වෙන්න එපයි නේද? ඒක නිසා ඉතින් ඒ අතින් මම හිතනවා හැමතිස්සෙම අර අපේ රටේ සෙකන්ඩ් බෙස්ට් ලොට් එකට යන්න සහ ඒගොල්ලන්ගේ දක්ෂකම් අනුව කරන්න පාඨමාලා නැති වෙන එක ඇත්තටම හරිම අපරාධයක්. ඉතින් ඒ පැත්ත ගත්තහම මම හිතනවා චයිනා ලංකා ෆවුන්ඩේෂන් එකෙන් ඉතාම ඉහළ මෙහෙවරක් වෙනවා කියලා රටේ දරුවන්ගේ අධ්‍යාපන අවස්ථා උදා කරලා දෙන්න. මොකද සාමාන්‍යයෙන් අපි දැනට අපේ දරුවෝ විශ්වවිද්‍යාලයකට යවුවත් අපි සාමාන්‍ය වියදම් කරන්න ඕන ප්‍රමාණයක් තියෙනවා. ඉතින් ඒ පැත්ත ගත්තත් අපි දුර පළාතක ඉඳලා කොළඹට ඇවිල්ලා ඉගෙන ගන්නවා වගේම තමයි අපිට දැන් චීනය වගේ රටක ඉහළ අධ්‍යාපනය ලැබෙනවා නම් අපිට ඒ පැත්තත් කවර් වෙනවා. ඉතින් අනිත් එක තමයි චයිනා ලංකා ආයතනය ඒ day 1 ඉඳලා අන්තිම දවස වෙනකන් සහ දැන් අපි කතා කරගෙන ඉවර වෙච්ච දරුවොත් ඉතින් ඒ හැමෝම ගැන බලන ඒ කෙයා එක දෙන්නේ නැහැ අනිත් රටවල් වලට යවන ආයතන කියලා නම් මම දන්නවා අනිවාර්යයෙන්ම. මොකද අපි යවුවොත් එහෙම අපි පේරන්ට්ස්ලා ගිහිල්ලා අරලවනවා. එහෙම නැත්නම් දරුවා තනියම යනවා. ඊට පස්සේ එයා විශ්වවිද්‍යාලයට ගිහිල්ලා එතනදී අවශ්‍ය මාර්ගෝපදේශ ලැබෙනවා තමයි. නමුත් අර රැකවරණය සහ කෙයා එක විශේෂයෙන්ම මම හිතනවා මම දැකපු විදිහට ඒක ඉතාම විශිෂ්ටයි චයිනා ලංකා ආයතනයේ. මොකද මම දැන් මගේ දුව බැරලවන්න ගියපු නිසා මම දැක්කේ
දැන් මෙතනින් පිට වෙන තැන ඉඳලා ඊට පස්සේ දරුවෝ එහෙ අපි බහිනකොට මේ අංශක බිඳුව විතර ඊටම තද සීතලක් තිබුණා. ඉතින් මේ ජේෂ්ඨ ශිෂ්‍යයෝ ඇවිල්ලා හිටියා පිළිගන්න. ඉතින් ඒගොල්ලෝ ආව ගමන්ම කට්ටිය එළියට කරේ මේ ග්ලව්ස් බෙදන එක. මොකද හැමෝම ජැකට්ස් ඔක්කොම අරගෙන ගිහිල්ලා තිබුණා. හිස් වැසුම් ඔක්කොම තිබුණා. කවුරුත් ග්ලව්ස් ගැන එච්චර කියන්නේ හෑන්ඩ් ලගේජ් එකේ ගෙනියන්න ඕන කියන එක කාගේවත් මතක තිබුණේ නෑ. නමුත් සීනියර්ස්ලා ආව ගමන් කරේ මේ මාලිලා නංගිලා රකාලා ඔයගොල්ලෝ දාගන්න මේක මොකද අමාරුයි කියන එක. ඉතින් එතන ඉඳලා දැන් ඒගොල්ලන්ට ඒ දවස් මුල දවස්වල කෑම සපයා දෙන එකද හොස්ටල් එකට ගිහිල්ලා ඒ අවශ්‍ය මග කියන දේවල් සහ ඉතින් චීනයේ අනිත් දේ තමයි ඇත්තටම භාෂාව දැනගන්න එක ඉතාමත්ම වැදගත්. ඉතින් දැන් ඒගොල්ලන් දැනට ඒ භාෂා සම්බන්ධ කෝස් එකක් ෆලෝ කරනවා. දැන් අලුතෙන්ම ගිය දුවා දරුවෝ ඉතින් කල්චරල් ඔරියන්ටේෂන් එක යනවා. ඉතින් ඒකට ගොඩක් ලොකු උදව්වක් ලංකාවෙන් ගිහිල්ලා ඉන්න ජේෂ්ඨ ශිෂ්‍ය ශිෂ්‍යාවෝ. ඉතින් ඒකේ ආයක මං හිතන්නේ හරිම විශේෂයි. ඉතින්ම පැහැදිලි ඔබතුමිය සඳහන් කරපු දේවල් ගැන මට අහන්න හිතුණා. දැන් ගොඩක් වෙලාවට අපිව බලාගෙන ඉන්න දෙමාපියන්ට හිතෙන්නේ මගේ දරුවා ආරක්ෂිතද මේ පිට රටක කියන එක. ඉතින් මේ අපේ දෙමාපියන්ට හොඳම උදාහරණය ඔබතුමිය දැන් මේ රටට ගිහිල්ලා ඒ රටේ තියෙන දේවල් බලාගෙන දරුවන්ගේ ආරක්ෂාව ඇස් දෙකෙන්ම දැකලා තමයි ඔබතුමිය නැවතත් මේ රටට ඇවිල්ලා තියෙන්නේ. මම කැමතියි ඔබතුමියගෙන් අහන්න මේ සාමාන්‍යයෙන් දැන් බයෙන් ඉන්න දෙමාපියෙක් ඉන්නවා නම් ඒ දෙමාපියන්ට මොකක්ද කියන්න තියෙන්නේ? ඒ වගේම තමයි තව පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ගොඩක් වෙලාවට අපි ලංකාවේ ඉඳන් හිතාගෙන ඉන්නවා චීනේ ලොකු සෙනගක් ඉන්නවා. ඇත්තට මෙහෙම සෙනගක් ඉන්නවද? ඔව් හර්ෂානි ඒක ඇත්තටම ඉන්ටරෙස්ටිං ක්වෙස්චන් එකක්. මේ මට තිබුණු ආව ප්‍රශ්නයක් තමයි මේ බිලියනයකට වැඩි ජනගහනය කොහෙද ඉන්නේ කියලා. මම ගොඩක් පළාත්වල සංචාරය කරේ නෑ. නමුත් ටියන්ජින් සහ බේජින් කියන්නේ අගනගරය. ඉතින් ඒ පළාත් දෙකට විතරයි යන්න ලැබුණේ. නමුත් අර කිසිම කලබලකාරී ගතියක්වත් අපි ට්‍රේන් එකකට නැග්ගහම ඒකේ තදබදයක්වත් එහෙම කිසිම දෙයක් ඇත්තටම දකින්න නැහැ. අපේ රටේ තරම්වත් තදබදයක් නැහැ. නෑ දුම්රිය වල තදබදයක් නෑ. ඒ වගේම තමයි පාරේ තියෙන මේ ඩිසිප්ලින් එක. ඉතින් අපි දන්නවා මේ රෝඩ් ඩිසිප්ලින් කියන්නේ දියුණු රටක ලක්ෂණයක්. කොයි රටේද මිනිස්සු මාර්ග නීති හරියට පිළිපදින්නේ ඒ රට දියුණුයි අනිවාර්යයෙන්ම. ඉතින් ඒ වගේ තමයි හෝන් සද්දයක්වත් ඇහෙන්නේ නැහැ. සහ කිසිම දුමක් නැගෙන වාහන නැහැ. වාහනවල සද්දයකුත් නැහැ. කියන්නේ ගොඩක්ම ඉලෙක්ට්‍රික් වාහන හෝ හයිබ්‍රිඩ් වාහන තමයි වැඩිපුරම මම හිතන්නේ 2030 වෙනකොට චීනය නේද මිස්ටර් සමන්ත ඒගොල්ලන් මේ සම්පූර්ණයෙන්ම ඉලෙක්ට්‍රික් වාහන වලට යන්න බලාගෙන ඉන්න රටක්. ඉතින් ඇත්තටම ඒක එහෙම වෙයි කියලා හිතනවා. මොකද පෙට්‍රල් ස්ටේෂන්ස් ඒ මුළු පළාත් දෙකටම මම දෙකයි දැක්කේ. ඒ හිටපු කාලේ ඇතුළත සයිනොපෙක් මේ ෂෙඩ්ස් දෙකක් තිබුණා. ඒ අරෙන්න කිසිම මේ ෆිලිං ස්ටේෂන්ස් නැහැ. ඉතින් ඒකෙන්ම තේරෙනවා අපි මේ ඒ වගේම තමයි අර ප්ලග්-ඉන් සෙන්ටර්ස් තියෙනවා charge කරන. ඉතින් මේ පාරේවත් දුම්රියකවත් බස්රියකවත් කිසිම මගී තදබදයක් නැහැ. ඉතින් ට්‍රේන් එකේ දැන් ට්‍රේන් ස්ටේෂන් එකට ගියත් හරිම ආරක්ෂිත විදිහට ඒවා කිසිම කෙනෙක්ට ප්ලැට්ෆෝම් එකෙන් වැටෙන්න කිසිම chance එකක් නැහැ. මොකද ඩෝ එකක් තියෙනවා දුම්රියේ දොර ඇරෙනකොටම තමයි මේ ඩෝ එක ඇරෙන්නේ. ඉතින් හරිම ආරක්ෂිතයි. මගේකට වැටෙන්න කිසිම chance එකක් නැහැ. මම ඒක ඇත්තටම මම ලෝකේ ගොඩක් රටවල් වලට සංචාරය කරලා නැහැ. නමුත් මම දියුණු රටවල් බොහොමයකට ගිහින් තියෙනවා. මම දැක්කේ චීන විතරයි ඒක. ඉතින් ඒක මම හිතනවා හරිම මේ ගමනාගමනයේ පැත්තෙන් ගත්තත් හරිම ආරක්ෂිතයි. අනිත් එක තමයි දරුවෝ බයිසිකල් වලින් යනවා හොස්ටල් එකේ ඉඳලා ලෙක්චර් හෝල් එකට. මොකද මේ අක්කර 100 ගණනක භූමි භාගයක්නේ මේ යුනිවර්සිටි එක. ඉතින් ඒක නිසා ඒගොල්ලෝ මේ ඒවත් හරිම ආරක්ෂිතයි. ඉලෙක්ට්‍රික් බයිසිකල් තියෙනවා සහ අපි සාමාන්‍යයෙන් පාවිච්චි කරන පාපැදි තියෙනවා. ඉතින් ඒගොල්ලෝ ඒවා මේ හැම දෙයක්ම ඇප් එකක් මගින් කන්ට්‍රෝල් කරගන්න. ඉතින් ඒකත් අර ඒ තාක්ෂණය හොඳට පාවිච්චි කරන්නේ කොහොමද කියන එක මම හිතන්නේ ඒගොල්ලෝ හොඳට ඉගෙන ගනි. ඒ ඇප් එකෙන් තමයි හැම
එකක්ම අපි බයික් එක ඔන් කරගන්නෙත් හැමදේම කරගන්නේ ඒ විදිහට තමයි. ඉතින් ඒක ඒගොල්ලන්ගේ අර මේ සෙල්ෆ් කොන්ෆිඩන්ස් වැඩි කරන්න සහ තනියම වැඩ කරගන්න මොකද ඒගොල්ලන්ට උයන්න ෆැසිලිටිස් දීලා තියෙනවා. ඒගොල්ලන්ට රයිස් කුකර් එක පවා අපිට මේ දරුවන්ට ලබා දීලා තියෙනවා. ඉතින් ඒගොල්ලෝ දැන් ගෙවල් වල වැඩ කර නැති දරුවෝ වුණත් දැන් එතන ගිහිල්ලා දැන් ඒගොල්ලෝ කෑම අවශ්‍ය දේවල් හදා ගන්නවා. ඊට අමතරව ඉතින් හොස්ටල් එක හැම රූම් එකක්ම ඇටච් බාත්රූම් එකක් එක්ක තමයි තියෙන්නේ. ඉතින් ඒක විශේෂ පහසුකමක්. ඊට අමතරව මේ ඒගොල්ලන්ට පල්ලෙහා අපේ ෆුඩ් කෝට්ස් වගේ අවශ්‍ය ඕනෑම කෑම වර්ගයක් ගන්න පුළුවන්. කියන්නේ දැන් අපි කරොත් මැක්ඩොනල්ඩ්ස් වගේ වැරෙන්න ෆුඩ් කෝට්ස් තියෙනවා ලොකු ඒරියාස්. ඔව් කියන්නේ මැක්ඩොනල්ඩ්ස් එකක් තියෙනවා. මැක්ඩොනල්ඩ් එකකුත් තියෙනවා. ඊට අමතරව ෆුඩ් කෝට් එකක් තියෙනවා. නොයෙකුත් ආහාර. ඊට අමතරව ඒගොල්ලන්ට පළතුරු ගන්න ඕන නම් ෆෘට් ස්ටෝල්ස් ඒ හැම එකක්ම තියෙනවා. ඉතින් ඒ පහසුකම් හැමදේම තියෙනවා. ඒක ගොඩක්ම වටිනවා මං හිතන්නේ. සහ ආරක්ෂාව ඉතින් අපේ දැනට මේ මාස්ටර්ස් ප්‍රෝග්‍රෑම්ස් කරන හැම දුවලා ඉන්නවා ගිහිල්ලා ඉතින් ඒගොල්ලෝ අපිට සඳහන් කරේ ඉතාමත්ම ආරක්ෂිතයි. ගෑනු දරුවෙකුට බය වෙන්න දෙයක් නැහැ. ඒගොල්ලෝ මේ ඒ කියන්නේ හොස්ටල් එකේ ඉඳලා යන්න වුණත් මේ කඩේකට යන්න වුණත් ලෙක්චර්ස් ඕනම දෙයකට එහෙම කිසිම බයක් වෙන්න දෙයක් නෑ. ආරක්ෂිතයි කියන එක. ඉතින් ඇත්තටම මේ මොකද දැන් අර මත්ද්‍රව්‍ය වගේ දේවල් නැති රටක් නිසා ඒ පැත්තෙන් එන ආරක්ෂාවත් මම හිතන්නේ ගොඩක් වැදගත් සමාජයේ පුද්ගලයන්ගේ ආරක්ෂාවට. තුමී සඳහන් කරපු විදිහට දරුවන්ගේ ආරක්ෂාව සුව පහසුව 100%ක් ආරක්ෂිතයි. විරාමයකට යන්න අවශ්‍ය වුණත් මට හිතුණා මේ ඔබතුමාගෙන් පොඩි ප්‍රශ්නයක් අහන්න. මෙතුමියත් කිව්වනේ මත්ද්‍රව්‍යයෙන් තොරයි කියලා ඒ රට. සාමාන්‍යයෙන් අපි ගොඩක් වෙලාවට බයයි යුරෝපීය රටවල් වලට යනකොට මත්ද්‍රව්‍ය තියෙනවා පාවිච්චි කරන දරුවන් ඒ දේවල් වලට පෙළඹෙයිද කියන එක සහ සමහර වෙලාවට මෙහි ඉඳන් එහෙට යනකොට අපි ඉන්න තැන නවාතැන් පහසුකම් අපිම හොයාගන්න ඕනේ. එහෙම ගැටලුවක් තියෙනවද මේ චීනෙට යද්දී? අවශ්‍යනේ ඇත්තරම මම හිතන්නේ ගොඩක් වටින දෙයක් මෙතුමිය අතින් කියුණා. ඒ හැම දෙයක්ම ගොඩාක් වටිනවා. මොකද ඒක මම කියනවට වැඩිය විශේෂයෙන්ම අපි පේරන්ට්ස්ලා 10කට වැඩි ප්‍රමාණයක් මේ සංචාරයට එකතු වුණා. ඉතින් ඒගොල්ලෝ හැමෝම කියපු දේ තමයි මම ගොඩක් සතුටු වෙනවා. මොකද ඇයම මේ වැඩසටහනේදී අපිට සම්බන්ධ වෙන්න ලැබීම ගැන විශේෂයෙන්ම මත්ද්‍රව්‍ය ගැන කතා කරනවා. අපි දන්නවා ලෝකයේ බොහෝ රටවල් වල ඒ ඩ්‍රග්ස් ගත්ත අය ඉන්න වෙනම ස්ට්‍රීට් තියෙනවා. වෙනමම පළාත් තියෙනවා. වෙනමම ඒරියාස් තියෙනවා. ඒ ඩ්‍රග්ස් ඇඩික්ට් වෙච්ච අය ඉන්න ඒරියාස් තියෙනවා. ඉතින් එහෙම නැත්නම් අපිට පාරවල් වල දැක ගන්න පුළුවන් වෙලා තියෙනවා සමහරක් රටවල් වල මේ අය ඩ්‍රග්ස් අරගෙන වෙන්නේ නැති කියලා. හැබැයි මම අවුරුදු 25ක් චීනේ ඉන්නවා. කිසිම දවසක එහෙම කෙනෙක්ව දකින්න හම්බ වෙලා නැහැ. ඉතින් මම හිතන්නේ අපිත් ගොඩක් වාසනාවන්තයි. අපිට ඒ වගේ ස්ට්‍රෙස් එකකට ෆේස් කරන්න අවස්ථාවක් ලැබිලා නැහැ. අපිට ලංකාවේ දැක්කත් අපිට කිසිම අවස්ථාවකදී එහෙම දකින්න හම්බ වෙලා නැහැ. ඉතින් මම හිතන්නේ ඒකට ප්‍රධානම හේතුව නීතිය හරියට ක්‍රියාත්මක වීම සහ නීතියට තියෙන බයට වැඩිය නීතියට තියෙන අවනතකම. නීතිය මොකක්ද කියලා පුංචි කාලේ ඉඳන් මේගොල්ලන්ට උගන්වනවා. නීතියට රෙස්පෙක්ට් කරනවා. ඒ රටේ මම දක්වපු වැදගත්ම දෙයක් තමයි ලීඩර්ෂිප් එකට රෙස්පෙක්ට් කරනවා. ලීඩර් කියන්නේ මොකද්ද? ඒක තමයි ෆයිනල් ඩිසිෂන් එක. ඒකට ඇයි මොකද කියලා අහන්න දෙයක් නැහැ. මොකද ලීඩර් ගන්නේ හරි තීරණේ. හරි ඩිසිෂන් එක ගන්නෙ. හරි වෙලාවට ගන්නෙ. එතනින් එහාට වයි කියලා අහන්න දෙයක් නැහැ. ඉතින් මම විශ්වාස කරනවා එකක් ප්‍රධානම දේ තමයි ඒ කාරණාව. ඒ නිසාම තමයි අපිට එවැනි අවාසනාවන්ත දේවල් අනිත් රටවල් වල නැති දේවල් මේ චීනේ අපිට දකින්න හම්බ වෙන්නේ නැහැ. විදේශගත වෙන කෙනෙක්ට තියෙන ප්‍රශ්නයක් තමයි දරුවන්ව උසස් අධ්‍යාපනය සඳහා යොමු කළාට පස්සේ සාමාන්‍යයෙන් අපි කියන්නේ මේ විශ්වවිද්‍යාලයේ ඉඳන් බෝඩිමට යන්න ගොඩක් දුර යන්න ඕනේ. නවාතැනට යන්න ගොඩක් දුර යන්න ඕනේ. චීනේත් එහෙමද? අවශ්‍යයි. ඇත්තටම චීනයේ විශ්වවිද්‍යාල 3000කට වැඩි ප්‍රමාණයක් තියෙනවා. මේ 3000කින් විශ්වවිද්‍යාල 500කට වැඩි ප්‍රමාණයක් තියෙනවා ෆොරින් ස්ටුඩන්ට්ස්ලා ඉන්න. ඒතර මේ 500 තුලත් මේ 3000 තුලත් විශ්වවිද්‍යාලයේ ඇතුලේ ඉන්න සියලුම ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට නවාතැන් පාසුකම් තියෙන විශ්වවිද්‍යාලයේ ඇතුලෙමයි.
ඒ කියන්නේ ඇත්ත වශයෙන්ම කියනවා නම් මිලියන 20ක ජනගහනයක් A levels ලියනවා ලංකාවේ ජනගහනයට සමාන ප්‍රමාණයක් අවුරුද්දකට A level ලියනවා. ඒ A level ලියන ජංකාවේ ජනගහනය හා සමාන මිලියන 20කට සමාන ප්‍රමාණයකට මේගොල්ලෝ හොස්ටල් සපයනවා. කියන ඔබට තේරුම් ගන්න පුළුවන්. ඒ වගේම පිටරටවල් වලින් එනවා නම් යම්කිසි ප්‍රමාණයක් ඒ අයට අර අයට වැඩිය හොඳ පහසුකම් තියෙන හොස්ටල් තමයි හැම වෙලෙම දෙන්නේ. ෆොරිනර්ස්ලට දෙන්නේ නම්බර් 1 කැටගරිය තියෙන හොඳම ෆැසිලිටි එක තමයි දෙන්නේ. ඊට පස්සේ සෙකන්ඩ් ෆැසිලිටි එක තමයි අත්‍තරම ඒගොල්ලන්ගේ අයට දෙන්නේ. අත් වශයෙන්ම අපිට ලොකු භාග්යක් ඒ කියන්නේ අපිට දෙන්නේ ඒගොල්ලන්ට දෙන්න පුළුවන් හොඳම බෙස්ට්ම එක තමයි දෙන්නේ. ඊට පස්සේ මම බේජිං විශ්වවිද්‍යාලේ ඉගෙන ගන්න කාලේ මගේ හොස්ටල් එක 3 star කියන්න බෑ 4 star හොටෙල් එකක් වගේ. ඒ කියන්නේ පිලෝස් මාරු කරනවා, ක්ලීන් කරනවා, දවසට දෙපාරක් ක්ලීන් කරනවා. ඉතින් අපිට ගියාම පස්සේ හිතා ගන්න බෑ ඇයි මෙහෙම කරන්න කියලා. අපි බලාපොරොත්තු වුණු වෙන දෙයක්. අපි ගිහිල්ලා තියෙන හෝටල් එකටද කියලා අපිට හිතුණා. ඉතින් ඒකම මෙතුමියගේ දුව ඉන්නේ මීට අවුරුදු 2-3කට ඉස්සෙල්ලා ඒක හෝටල් එකක් විදියට තිබුණේ. දැන් ඒක කන්වර්ට් කරලා තියෙනවා ඇත්තටම ඉන්ටර්නැෂනල් ස්ටුඩන්ට්ස් ලගේ හොස්ටල් එක විදිහට. ඒ අත් වශයෙන්ම මෙතුමිය මහාචාර්යතුමිය හම්බ වුණා විශ්වවිද්‍යාලයේ අපේ ඩීන්ව අවස්ථාව ලබා දුන්නා පේරන්ට්ස්ලා ඔක්කොටම එක ඩිනර් එකකට. ඉතින් ඒ වෙලාවෙත් අපේ ඩීන් කිව්වේ අවස්ථාව තියෙනවා ඔන්න තව අවුරුදු 2කින් අලුත්ම බ්‍රෑන්ඩ් නිව් හොටෙල් එකක් වගේ හොස්ටල් එකක් එනවා. තව අවුරුදු 2යි තට්ටු 17ක් බෙඩ්ස් 1200ක් දාන්න පුළුවන් අලුත්ම එකක් ඉන්ක්ලූඩින් ශ්‍රී ලංකන් රෙස්ටරන්ට් එකකුත් එක්ක මම හිතන්නේ ඒකත් මෙතුමිය ඇතුළු ඒ පේරන්ට්ස්ලටත් කිව්වා. ඉතින් ඇත්තටම ලොකු සැලකීමක් තියෙනවා ලංකාවේ දරුවන්ට විශේෂයෙන්ම ලංකාවේ පේරන්ට්ස්ලට. ඉතින් ගිය අවුරුද්දේ ගිය පේරන්ට්ස්ලත් කුලපතිතුමන් ඩීන් හම්බ වෙලා කතා කරා. මේ අවුරුද්දෙත් අවස්ථාව දුන්නා. ඉතින් අපි සතුටුයි මෙතුමියගේ විශ්වවිද්‍යාලයත් එක්කත් වැඩ කරන්න බලාපොරොත්තුවක් තියෙනවා. මෙතුමියලත් එක්කත් වැඩ කරන්න බලාපොරොත්තුවක් තියෙනවා. අපි ගොඩාක් ඕපන් කරන්නේ හේතුව තමයි අපිට තව තවත් දරුවෝ චීනයට ලෝකෙට යවන්න අතහිත දෙන්න අවශ්‍යයි. ඉතින් අපිට ඒක අදාළ නැහැ. අපිට මුදල් එනවද නැද්ද කියන එක අපිට මේ රටේ ඉන්න දරුවන්ටත් යම්කිසි සේවයක් කරන්න ලැබෙනවා නම් අනාගතයේ මේ විශ්වවිද්‍යාල පද්ධතිය හරහා ඒක තමයි මම හිතන්නේ අපි ලබන ජයග්‍රහණය. එතුමා සඳහන් කරපු විදිහට මම ඊළඟට අවසාන ප්‍රශ්නේ විදිහට ඔබතුමියගෙන් දැනගන්න කැමතියි. ඔබතුමියත් මහාචාර්යතුමියක් විදිහට ඒ රටට ගිහින් පීඨාධිපතිතුමාව හම්බුනාට පස්සේ ඔබට දැනුනේ මොන වගේ හැඟීමක්ද කොහොමද ඒ අත්දැකීම කියලාත් අපි විස්තර කරමු. ඔව් ඒක ඇත්තටම මේ හරිම වැදගත් අවස්ථාවක් වුණා. මොකද දැන් ඉන්ටර්නැෂනල් ස්ටුඩන්ට්ස්ලා හැටියට අපේ දරුවෝ ගියේ. ඉතින් ඒගොල්ලන්ව ඉතාමත්ම ආදරයෙන් ගෞරවයෙන් තමයි පිළිගත්තේ. ඉතින් ඒ පීඨාධිපතිතුමා තමයි දරුවන්වයි පේරන්ට්ස්ලවයි ඒ ටීම් එකම අරගෙන ගිහිල්ලා ස්කූල් of ඉන්ටර්නැෂනල් ස්ටඩීස් එකේ ඒගොල්ලන්ගේ දේශන ශාලා. ඉතින් අතන තියෙනවා අර සංස්කෘතික මේ අංග කොහොමද තියෙන්නේ ඒකේ තියෙන ඇත්තටම මේ වෝල් පේන්ටිංස් ඒව ගැන පවා මේ පීඨාධිපතිතුමා දරුවන්ට විස්තර කරලා දුන්නා. ඕගොල්ලෝ මේ ඍතුවේදී මේවා දකි අන්න ඒ වගේ දැන් අපේ දරුවන්ට මෙතන අර සීසන්ස් 4 ගැන අදහසක් අපිට රටේදී අඩුයිනේ. ඉතින් ඒවා ගැන එතනදී ඒගොල්ලන්ගේ භාෂා සහ සංස්කෘතික පාඨමාලාවේදී මොනවද කරන්නේ කියලා. ඉතින් අපිත් අපේ දරුවෝ අලුතෙන් ආවහම අපි මුණ ගැහෙනවා තමයි අපේ දරුවන්ව. නමුත් අර පීඨාධිපතිතුමාම ගිහිල්ලා දරුවොත් එක්ක ඕගොල්ලෝ මෙන්න මේ ශාලාවේ තමයි ඕගොල්ලන්ට ලෙක්චර්ස් තියෙන්නේ මෙතනදී ඕගොල්ලෝ මේ දේවල් ඉගෙන ගන්නවා එහෙම. ඉතින් හරීම උවමනාවෙන් සහ උනන්දුවෙන් තමයි දරුවන්ව එක්කගෙන ගියේ. සහ ඒගොල්ලන්ට අර හරිම ගෞරවණීය විදිහට තමයි සැලකුවේ දෙමව්පියන්ටත්. ඊට අමතරව අපිට රාත්‍රී භෝජන සංග්‍රහයක් පැවැත්තුවා පීඨාධිපතිතුමා සහ ස්ටාෆ් මෙම්බර්ස්ලා. ඉතින් එතනදී එතුමා ප්‍රකාශ කරා ලංකාවේ දරුවෝ හරිම හොඳයි කියලා. ඉතින් ඒක නිසා ලංකාව ගැන ඒගොල්ලන්ට විශේෂ සැලකිල්ලක් තියෙනවා. ඒ වගේම මිස්ටර් සමන්ත ඩොක්ටර් වාගේ ඇතුළු මේ චයිනා ලංකා ෆවුන්ඩේෂන් එක ගැනත් ඒගොල්ලෝ ඉතාමත්ම ගෞරවයෙන් කතා කරා.
ඒගොල්ලන් කියපු දෙයක් තමයි අපිට ගොඩක් ප්‍රශ්න අඩුයි ලංකාවේ දරුවන්ගෙන්. ඒ නිසා අපි ඒගොල්ලන්ට ශිෂ්‍යත්ව දෙනවා. ඉතින් ඒ වගේ මේ පහසුකම් ලබා දෙනවා කියලා. ඉතින් ඊ타මත්ම සුහදශීලීව කතා කරා. ඉතින් මගේ විශ්වවිද්‍යාලයත් එක්ක මේ පර්යේෂණ කටයුතු ඒ වගේ දේවල් අපි ඉස්සරහට කරමු කියලා පවා එතුමා කතා කරා. මොකද හරිම ලංකාව ගැන පැහැදීමක් තියෙන මහාචාර්යවරයෙක් ඉතින් ලංකාවට එන්නත් බලාපොරොත්තු වෙනවා කියලා කිව්වා මේ වසරේ කොහොම හරි ඒක හරිම සුවිශේෂයි. ඉතින් ඒ අවස්ථාව මොකද හරිම සුහදශීලී විදිහට දරුවන් වයි අපේ වයි ඒ ටීම් එකම පිළිගත්තේ ඒගොල්ලෝ. ඒ වගේම තමයි ඔබතුමියකින් අහන්න කැමති ඔබේ දියණිය දැන් චීනට ගිහින් හරි කෙටි කාලයක් ඒ ගිය කාලේ සහ වර්තමානයේ වෙනකොට ඔබේ දියණිය මොනවද සඳහන් කරන්නේ? පළවෙනි දේ තමයි කලින් බෙල්ලන්විල සයිකල් පාත් එකේ විතරනේ බයිසිකල් පැද්දේ. ඉතින් දැන් හොස්ටල් එකේ ඉඳලා දේශන ශාලාවටත් දේශන ශාලාවෙන් හොස්ටල් එකටත් ඊටම ළඟ තියෙන මාකට් එකට ඒ වගේ බයිසිකලෙන් යන්න පුරුදු වෙලා ඉන්නවා. ඒක ඊටමත්ම ලොකුම මේ ජයග්‍රහණයක් ඒගොල්ලන්ගේ පැත්තෙන් බලනකොට. ඉතින් ඒ තරම් පාර සේෆ්. ඒගොල්ලන් හොඳටම පුරුදු නැති වුණත් මේ බයිසිකල් වලින් යන අයටත් පාර කිසිම කරදරයක් නැතුව යන්න පුළුවන්. ඉතින් ඒක තමයි සහ ඒගොල්ලන් දැන් අවශ්‍ය හැම නිතරම නෙමෙයි නමුත් නිතර ඒගොල්ලෝ උයන්න පටන් අරගෙන තියෙනවා. ඉතින් කෑම හදාගන්න එක සහ ඉතින් අලුත් කෑම වර්ග බලනවා. ඊට අමතරව ඉතින් දැන් එහි කාලගුණයට දේශගුණයට හැඩ ගැහෙනකොට ඉතින් අර පුංචි සෙම ඒ වගේ දේවල් ඉතින් එනවා. ඒවා ඉක්මනටම ඒවා නැති වෙලා ආපහු අර ප්‍රතිශක්තියත් ඉක්මනින්ම ඇති වෙන ගතියක් තියෙනවා. ඉතින් හරිම දැනට ඉතින් හරිම සන්තෝෂෙන් යනවා යාගේ පන්ති වලට. ඉතින් අලුත් යාළුවෝ මුණ ගැහිලා ඉන්නවා. වෙන රටවල් වල යාළුවොත් ඉන්නවා. මොකද භාෂාව ඉගෙන ගන්න නිසා තවම චීනේ දරුවෝ මුණ ගැහිලා නැහැ අඩුයි. හොස්ටල් එකේ ඇරෙන්න ඒගලන්ට යුනිවර්සිටි එකේ දැනට හම්බ වෙන්නේ අන්තර්ජාතික ශිෂ්‍යයන් විතරක් නිසා රටවල් මං හිතන්නේ 10ක 12ක වගේ දරුවෝ ඉන්නවා. ඉතින් දැනට හොඳින් ඉන්නවා. ඔබ දෙපළගිරිම කතා බහත් එක්ක මට තේරුණේ මේ අපි විදේශ අධ්‍යාපනය සඳහා යොමු වෙන්නේ අධ්‍යාපනය සඳහා විතරක්ම නෙමෙයි සමහර වෙලාවට අපේ රටට එන්නේ පරිපූර්ණ දරුවෙක් වෙලා ජයග්‍රාහී දරුවෙක් වෙලා හැම දෙයකටම මූණ දෙන්න ශක්තිය සම්පන්න දරුවෙක් වෙලා තමයි ආපහු මේ රටට පැමිණෙන්නේ කියලා. ඉතින් ඔබට චීනට යන්න බලාපොරොත්තුවක් තියෙනවා නම් උසස් අධ්‍යාපනය ලබා ගන්න බලාපොරොත්තුවක් තියෙනවා නම් අමතන්න 077 290 290 077 කියන දුරකථන අංකයට. ඉතින් මම බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා අද අපත් සමග සම්බන්ධ වුණ කළමනාකාර අධ්‍යක්ෂක චයිනා ලංකා එඩියුකේෂන් ආයතනයේ WD සමන්ත මහත්මයාට වගේම මහාචාර්ය සුගන්ධිකා සුරේෂ් මහත්මියට අයබෝවන් ඔබ දෙපළටම මෙවැනිම වැඩසටහනක් ඔස්සේ නැවත හමු වීමේ බලාපොරොත්තුවෙන් අදට ඔබේ නිවසෙන් සමුගන්නවා. සුබ දවසක්.